once again. And first of all, don't forget to Hi guys, welcome back to our YouTube channel. ඔන්න ඉතින් අදත් අරගෙන ආවා day vlog එකක්. ඉතින් අද කොහොමද අපි දවස් ස්පෙන්ඩ් කරේ කියලා බලමු. ඉතින් ඔන්න අදත් පළවෙනියටම කරේ අපි කයක් ටූ එකක් ගියේ. ඉතින් මේ සැරේ අපේ මලි අක්කයි සුජී අයියත් අපිත් එක්ක එකතු වෙනවා. මොකද ඒ දෙන්නගේ first time හින්දා අපි එයාලා දෙන්නව එක්කගෙන අත යනවා කයක් ටූ එකක්. ඉතින් අද මම ඔයාලට අපේ කයක් ටූ එක ගැන ගොඩක් ඩීටේල්ස් කියන්නම්. ඔයාලට පුළුවන් අපිත් එක්ක දැන් ජොයින් වෙන්න. ඉතින් ඔන්න අපි ටයිම් එකටම ආව මේ සැරේත්. ඔන්න අපි දෙන්නත් දැන් බෝට් එක අරගෙන ගමන පිටත් වෙන තමයි හදන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ළමයි අපිත් එක්ක මේ කයක් ඇඩ්වෙන්චර් එකට ජොයින් වෙන්න. ඉතින් අපේ කයක් ඇඩ්වෙන්චර් එකට ජොයින් වෙන්නේ කොහොමද කියලා දැනගන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට අපේ Facebook page එක, අපේ වෙබ්සයිට් එක, එතකොට අපේ TikTok account එක, අපේ Google locations ඒ හැමදේම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇඩ් කරන්නම්. ඉතින් ඔයාලටත් පුළුවන් තනියම couples යාළුවෝ විදිහට මේ ඇඩ්වෙන්චර් එක try කරන්න. ඉතින් ඔන්න අපි අදත් යන්නේ මේ දෙන්නත් එක්ක සන්සෙට් එක බලන්නයි. මේකේ නේචර් ඇඩ්වෙන්චර් එකක් ගන්නයි. ඉතින් මාරම ලස්සන view එකක් අදත් තිබුණේ. වෙනතට වැඩිය අද ලස්සනයි. මොකද අද වලාකුළු ගොඩක් තියෙන ලස්සන දවසක්. ඉතින් මාරම ලස්සන ෆොටෝස් වීඩියෝස් ගත්තා. මේ සැරේ මම ට්‍රයිපොඩ් එකත් අරගෙන ගියේ and අපේ අනිත් කපල් එක හිටිය හින්දා අපි දෙන්නටත් මේ පාර හොඳට ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් ගන්න පුළුවන් වුණා. මොකද ගිය පාර අපි දෙන්න තනියෙන් ආපු හින්දා පොඩි ෆොටෝස් ප්‍රමාණයක් තමයි අපිට ගන්න පුළුවන් වුණේ. ඉතින් ඒ හින්දා මේ සැරේ අපිට ලස්සන මෙමරිස් ගොඩාක් එකතු කරගන්න පුළුවන් වුණා අපේ මේ ඇඩ්වෙන්චර් එකේදී. ඉතින් ඔයාලටත් පුළුවන් ළමයි අපේ මේ ඇඩ්වෙන්චර් එකට ජොයින් වෙන්න. සුළු මුදලක් තමයි අපි මේකට අය කරන්නේ. මාතර අවට අයට මේකට ජොයින් වෙන්න පුළුවන්. ඔයාලට පේන ඇති Amazon look එකක් මෙතන තියෙන. ඒ තරම්ම මාරම ලස්සන කඩොල් කැලයක් තමයි වටේටම තියෙන්නේ. ඉතින් ලස්සන සත්තු, කුරුල්ලෝ එක જાති අය ඔයාලට මෙතනදි බලා ගන්න පුළුවන්. ඉතින් මාරම ලස්සනයි. අපි මෙතනට ඇවිලත් ගොඩාක් ෆොටෝස් වීඩියෝස් අරගත්තා. මොකද මේ පැත්තට අවු වැටලා මාරම ලුක් එකක් තියෙන මේ සයිඩ් එකේ. අනිත් පැත්ත කළුවරට පේන්නේ ඒකයි. මොකද සන්සෙට් එක තියෙන්නේ මේ සයිඩ් එකට හින්දා. ඉතින් අපි මෙතනදිත් පේන අපේ අනිත් දෙන්නත් එනවා ෆොටෝස් ගහන්න. ඔයාලටත් තාම පුළුවන් ළමයි මේ වගේ මේවා ළඟට ගිහිල්ලා බලන්න. මේ අයින් වල ඉන්න ළමයි කබරු එහෙම ඔයාලට දැකලා නැති අයට බලන්න පුළුවන්. එක වර්ගයේ අය ඉන්නවා එක sizes වලට. මාරම ලස්සන සන්සෙට් view එකක් තියෙන්නේ. ඉතින් අපේ Facebook page එකේ details වලට බලන්න පුළුවන් ළමයි. ඉතින් ඔයාලටත් එන්න කියලා ඉන්වයිට් කරනවා මේ ඇඩ්වෙන්චර් එක ගන්න. ඉතින් පේනවනේ අපි ගඟ පුරාම කැරකි ෆොටෝස් වීඩියෝස් ගන්නවා. මේ ජෝඩුවගේ ෆොටෝස් වීඩියෝස් ගන්න ගමන් හිටියේ. ඉතින් මාරම ෆනි and memorable දවසක් විදිහට අපිට මේ දවස කියන්න පුළුවන්. ඉතින් ඒ හින්දාමයි මම vlog එකකුත් අරගෙන ආවේ. මොකද මේ දවස ඔයාලත් එක්ක share කරගන්න ඕනි කියලා මට හිතුණා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදියට ඇවිල්ලා අපිට කියලා ලස්සන ෆොටෝස් වීඩියෝස් ඔයාලගේ අරගන්න. ඉතින් ඒ chance එක වගේම ගොඩාක් ලොකු benefits ගොඩක් අපේ කයක් ටූ එකට join වුණොත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් දැන් අපිට රෑ වෙනකන්, ඒ කියන්නේ සන්සෙට් එකත් ඉවර වෙනකන් අපි මේ පොඩ්ඩක් කැරකි ඉන්නවා. ඔයාලා කලින් vlog එක බැලුවා නම් දන්නවා ඇයි අපි මේ රෑ වෙනකන් මේ කැරකි ඉන්නේ කියලා. මම මෙච්චර වෙලා දේවල් කිව්වට අපේ කයක් ටුව එකේ නම ඔයාලට සර්ච් කරන්න කියන්න බැරි වුණානේ. ඉතින් ඔයාලට පුළුවන් අපිව Facebook එකේ, TikTok එකේ, Google එකේ සර්ච් කරන්න මිරිස නේචර් කයාකින් කියලා. ඉතින් මම මෙතන උඩින් දාන්නම් ඔයාලට නම. ඔයාලට සර්ච් කරලා අපිව contact කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපේ කයක් වෙබ්සයිට් එක, Facebook එක, TikTok එකේ තියෙන නම. ඉතින් ඔයාලට පේනවනේ මේ සැරේ අපි දෙන්නගෙත් වීඩියෝස් ටිකක් අපි කොහොම හරි ගත්තා. ඔන්න ළමයි අපි මග බලාගෙන හිටපු ඒ ටයිම් එක හරියටම 6:00 වෙනකොටම මෙන්න මේ විදිහට වවුලු පියාඹන්න පටන් ගත්ත ළමයි මාරම ගොඩක් ඉන්නවා මෙතන.
මාරම ලස්සන වීඩියෝ එකක් වගේම මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න යාලා පියාඹන්න පටන් ගත්තා. ඉතින් යාලා පියාඹන්න පටන් ගන්නකොටම අපිත් ආපහු ගොඩට එන්න පටන් ගත්තා. මොකද ළමයි කල්වර වුණාම ටිකක් අමාරු හින්දා. ඉතින් අපි ඈතට යනකොට තමයි අපි මේ විදිහට මේක දැක්කේ. මාරම ලස්සනයි. අපිත් ෆස්ට් ටයිම් මේ විදිහට දැක්කේ. අහස පුරාම මේ විදිහට ඩොට් පේන්නේ ළමයි වවුල්ලු. මෙච්චර ගොඩක් දැක්කේ මං හිතන්නේ මාත් ෆස්ට් ටයිම්. ඉතින් කොහොම හරි අපි මේ ටයිම් එක විතර වෙද්දි කොහොම හරි ගොඩට ආවා. ඊට පස්සේ අපි ගියා ළමයි මූවි එකක් බලන්න. ඉතින් අපි රෑ 10 මූවි එක බලන්න තමයි මේ යන්නේ. ඉතින් අපි ආවා ස්කයිලයිට් මාතර එකට ආවේ. අපි මේ සැරේ බලන්න ළමයි ෆාදර් මූවි එක. ඉතින් මං හිතන්නේ ලංකාවේ සිනමාවේ ආපු හොඳම ෆිල්ම් එකක් තමයි මේක. මොකද මම වැඩිපුර මූවි බලපු කෙනෙක් නෙමෙයි. හැබැයි මේක ඇඩික්ට් එකක් වෙලා තියෙන. මොකද මම දෙවෙනි පාරත් යන්න හදන්නේ ෆාදර් බලන්න. මොකද ඒ තරමටම මාරම ලස්සන මූවි එකක්. මං හිතන්නේ මෙච්චර කාලයකට මම බලපු හොඳ මූවි එක කියලා කියන්න පුළුවන් තරමටම ලස්සනයි. මේක ලංකාවේම කරේ කියලා හිතා ගන්න බැරි තරමට ලස්සනයි. මට මේ වීඩියෝ ක්ලිප්ස් වල ඔරිජිනල් සවුන්ඩ්ස් දාන්න බැරි වෙයි. මොකද කොපිරයිට් වදීවි. අනිවාර්යයෙන්ම මේ සොන්ග්ස් වලට. ඒ හින්දා සොන්ග්ස් මියුට් කරලා තමයි මට ඔයාලට වීඩියෝ එක අරගෙන එන්න වෙන්නේ. ඉතින් ඔයාත් ෆාදර් මූවි එක බලලා නැත්නම් ළමයි අනිවාර්යයෙන්ම බලන්න ගිහිල්ලා. මොකද ඒ තරම් බලන්න වටින මූවි එකක්. මගේ ජීවිතේ මම බලපු හොඳම මූවි එක තමයි ෆාදර් කියන්නේ. ඉතින් හරිම ලස්සනයි. ඇක්ටින් වල ඉඳන් ඇක්ට් කරන්න බැරි නළුව සෙට් එකක් ළමයි එකේ ඉන්නේ. පිස්සුවක් වගේ. ඉතින් අපි ඒක බැලුවා. අපි මං හිතන්නේ රෑ 10 මූවි එක බැලුවේ. අපි එළියට එනකොට රෑ 12 විතර වුණා. හරිම ලස්සන සින්දු සෙට් එකක් තියෙනවා ඒකේ. හරිම ලස්සනයි. මට කියන්න තේරෙන්නේ නැහැ. ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ෆාදර් බලපු කෙනෙක් නම් ඔයා කමෙන්ට් එකක් දාන්න කොහොමද මූවි එක කියලා. ඉතින් මේ විදිහට මූවි එකත් බලලා දවසේ ගෙව්වේ මේ විදිහට ළමයි. ඉතින් මම ආපහු ඔයාලට මතක් කරන්නම් අපේ කයක් ටුවර් එකේ නම මිරිස නේචර් කයකින්. ඉතින් ඔයාලට පුළුවන් අපිත් එක්ක join වෙන්න. අපේ details ඔක්කොම මම description එකේ දාලා තියන්නම්. ඔයාලා අපිව contact කරගන්න. අපිත් එක්ක ලස්සන කයක් ටුවර් එකක් යන්න ඔයාලට පුළුවන්. ඉතින් මූවි එක බලලා මේ විදිහට මූවි එක ඉවරුණා ළමයි. ආයෙත් මම ඔයාලට කියනවා ෆාදර් බැලුවේ නැත්නම් ගිහිල්ලා අනිවාර්යයෙන්ම ෆාදර් බලන්න. ඉතින් මූවි එක බලලා අපි කට්ටියම මේ විදියට ආපහු ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අද vlog එක මේ විදියට ඉවර වෙනවා. එහෙනම් like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා ළමයි. අපි ගිහිල්ලා එන්නම්. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching. Bye bye.